සුළු ජාතීන්ව යම් යම් ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට එකතු කරගෙන ඒ සුළු ජාතීන්ව ඒ හරහා මහින්ද රාජපක්ෂ මහත්මයාට තිබුණු සහයෝගය නැති කරලා අවසාන වශයෙන් 30 වසරක් පැවතිච්ච යුද්ධය අවසන් කරපු අපේ රටේ සාමය එවැගේම පැහැදිලිව පේන සංවර්ධනයක් ඇති කරපු ජනනායකයව රටට අහිමි කරලා ඒ වෙනුවට තමන්ට බලයට එන්න ශක්තියක් නැති වෙනත් විදිහකින් කියනවා නම් තමන්ගේ අවශ්‍යතාව බලලුම් ලවා කොස්සට භාවන ජනනායකයින්ට ලබාගෙන එය ඉතා නිදහසේ තමන්ගේ ලබාගත්තු හදිසි හස්තයන්ගෙන් ලබාගත්තු හදිසි ජනවල භාවිතා කරගෙන අද අපේ රටේ ජාතික වටිනාකම් සියල්ලම එකින් එක ජාතියට අහිමි කරමින් පවතින වෙලාවක්. ඉතින් මේ වෙලාවේ අපි මහා සංඝරත්නයේ හැටියට තවදුරටත් නිහඬව සිටීම අපේ රටට ජාතියට ද්‍රෝහී වීමක් හැටියට සලකන නිසා අපි කල්පනා කළා රටට ආදරය ඇති මේ ගෞරවනීය මහා සංඝරත්නය ආරාධනා කරලා උන්වහන්සේලා සමග සාකච්ඡා කරලා අපි තීරණයක් ගත්තා ජනතාවට රටට මේ තියෙන ස්වභාවය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දෙන්න. එහෙම නැත්තම් අද ඔය එක්නැලිගොඩ පරපුරේ මොල්ලිගොඩ පරපුරේ සමහර උදවිය කරන මේ පාවාදීම හරහා 1815 අපේ රටට වෙච්ච මේ මහා නස්පැත්තිය ඉදිරියටත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා එදා මහා සංඝරත්නයේ පෙන්වා දුන්නා වගේම අද කිසිවෙකුගේ බැලයන් නොවන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට මහණෙනි නාඤ්ඤස්ස පුරිසෝසියා ඔබ වහන්සේලා කාගේවත් කෙනෙක් වෙන්න එපා. ඔබ වහන්සේලා ස්වාධීන වෙන්න තමන්ගේ කෙනෙක් වෙන්න. ඔබ වහන්සේලා කෙනෙකු යටතේ එමත් නැත්නම් කෙනෙකු මත යැපෙන කෙනෙක් බවට පත් වෙන්න එපා. ඒ නිසා ස්වාධීන වෙන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා අපේ වැඩමවව දාලා මේ මහා සංඝරත්නය කවුරුවත් කිසිවෙකුගේ බැලේක්වත් කිසිවෙකුගේ උවමනාවකට කතා කරන කෙනෙක්වත් නෙමෙයි. ඒ නිසා උන්වහන්සේලා පිළි අරගෙන උන්වහන්සේලාට මේ අදහස් පළ කිරීම සඳහා අවස්ථාව සපයා දීමයි මගේ වගකීම වෙන්නේ. විශේෂයෙන්ම මේ අවස්ථාවට වැඩමවව දාලා අපේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික ගෞරවාර්හ මැදගම ධම්මානන්ද නායක මාහිමිපාණන් වහන්සේ. උන්වහන්සේ ජාතික ආගමික සෑම කාර්යයකදීම තමන්ගෙන් ඉටු වෙන්න තිබෙන යුතුයකම නිර්භයව ඉටු කරන හාමුදුරන් වහන්සේලා නමක්. ඒ වගේම විශේෂයෙන් අධ්‍යයනය කරලා ඉතිහාසය රටේ ස්වභාවය හොඳින් අධ්‍යයනය කරලා කතා කරන ගෞරවනීය හාමුදුරන් වහන්සේ නමක්. අනිත් හාමුදුරුවෝත් එහෙමයි. ඊළඟට මේ අවස්ථාවට වැඩමව වදාලා ශ්‍රී යාවතනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය අංශාධිපති ගෞරවාර්හ මාගම්මන පඤ්ඤානන්ද හාමුදුරන් වහන්සේ ඒත් එක්කම අපේ රටේ කීර්තිධර ධර්මදේශකයන්න් වහන්සේ නමක් වන ඒ වගේම ජාතික ආගමික කාර්යයන්හිදී ඊ타මත්ම ඉදිරියෙන් ඉඳගෙන ඒ සඳහා අනුශාසනා කරන කතා කරන අපේ ගෞරවනීය දොඩම්පහළ රාහුල හාමුදුරන් වහන්සේ අල්ලනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ඒ අල්ලනු ලබන ගෙඩිය වැටෙන ඔඩොක්කුව පැහැදිලි නැත කියලා අපි අනාවැකියක් පළ කළා. ඉතින් අද වෙනකොට මේ ගෙඩිය කඩාපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නොදැනම රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙඩිය අත්පත් කරගෙන තියෙන බව පේනවා. ඒ වගේම ඔඩොක්කුවක් තියෙන බවත් පැහැදිලිව තියෙනවා. පැහැදිලි ඔඩොක්කුවක් හඳුනාගත නොහැකි වුණාට ඒක පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව තමයි අපි සඳහන් කළා මේ 6 පාලනයක් තමයි දැන් තියෙන්නේ. 6 පාලනය කියන්නේ 6 දෙනෙකු විසින් කරනු ලබන පාලනය. 6 කොහොමද හැදෙන්නේ? සහචර සංධානය සහ තවත් දෙදෙනෙකු විසින්. සහචර කියන්නේ 4 දෙනෙක්. සම්බන්ධන්, හකීම්, චන්ද්‍රිකා, රනිල් තමයි සහචර කියන්නේ. සහචර කියන්නේ. ඒතර සම්බන්ධන්, හකීම්, චන්ද්‍රිකා, රනිල් කියන 4 දෙනා NGO සංවිධාන සහ විදේශීය රහස් ඔත්තු සේවා
මේ කියන සංවිධාන 6 විසින් සහචර සංධානය සහ විදේශීය ඔත්තු සංවිධාන සමග රාජ්‍ය නොවන සංවිධාන එක්ව තමයි දැනට මේ රට පාලනය කෙරෙමින් තියෙන බව පේන්න තියෙනවා. ඒකට හේතු ගණනාවක්, සාක්ෂ්‍ය ගණනාවක්, සාධක ගණනාවක් ඔප්පු කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා.